समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්මින් ඒව ව්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනිංච පටිපදං තී. සද්ධාවන්ත පින්නතුනි, හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ මීට වසර 4කට ඉහතදී අභාව ප්‍රාප්ත කේ.කේ.ඩී. ශීලා රණවීර ආදරණීය මෑණියන්ට සහ මීට වසර 4කට පෙර අභාව ප්‍රාප්ත වූ ජේ.ඒ.ඩී. මිත්‍රසේන ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන් විසින් පින්කමේ ආරම්භන හැටියට දක්වලා තියෙනවා. මේ මාස 8 වන දින උපත ලබා 89 වසරක් ආයු විඳ මීට වසර 4කට පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු කේ.කේ.ඩී. ශීලා රණවීර ආදරණීය මෑණියන්ටත් වසර 97ක් ආයු වින්දනය කොට වසර 4කට පෙර අභාව ප්‍රාප්ත ජේ.ඩී.ඒ. මිත්‍රසේන ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ අයගේ සසර ගමන සුවපත් වේවා, නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම මිය පරලොව යන්නට යෙදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා එයටත් පුණ්‍යානුමෝදනා කරමින් සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් දේශකයන්න් වහන්සේට ඒ වගේම සියස රූප වාහිනී නාලිකාවට ආශිර්වාද කරමින් සම්බුදු සසුන චිර කාලයක් ලෝකේ පවතිවා කියන අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාව පෙරදරි කොටගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ දේවපුත්ත සංයුත්තේහි රෝහිතස්ස සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩයක්. මේ දේශනා පාඩේ පාදක කොටගෙන චතුරාර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි කරමිනුයි අද ධර්ම දේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේහිදී දේශනා කරනවා රෝහිතස්ස දේවපුත්‍රයාට ඉමස්මින් යේව ව්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනිංච පටිපදං. බඹයක් පමණ වූ සංඥාව සහිත සිත සහිත මේ කයෙහි, එතකොට මේ කයෙහි සංඥාව සහිත සිත සහිත කියලා කිව්වහම කය පමණක් නෙමෙයි
සිත කය දෙකම එතකොට ඒකට අන්තර්ගත වෙනවා. එහෙම නැත්නම් නාම රූප ධර්ම දෙකම. එහෙම නැත්නම් මේ පංචස්කන්ධය. එතකොට මේ පංචස්කන්ධය තුලම ලෝකංච පඤ්ඤාපේමි. ලෝකයද පනවනවා. ලෝක සමුදයංච ඒ ලෝකය හට ගැනීම පිළිබඳ හේතුව. ලෝක නිරෝධංච ඒ ලෝකය නිරුද්ධ කිරීම පිළිබඳ නිවන. ලෝක නිරෝධ ගාමිනීච පටිපදං ඒ ලෝකය නිරුද්ධ කරන්නා වූ මාර්ගය වූ ආරෂ්ඨාංග මාර්ගය කියන මේ කරුණු හතරම මේ බඹයක් පමණ වූ ශරීරයේ සංඥාව සහිත විඥානයේ සහිත බඹයක් පමණ වූ මේ ශරීරය තුලම පනවනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙතන ලෝක කියලා අදහස් වෙන්නේ අපි ලෝකය කියලා හඳුන්වන සමස්තයම. මේ ලෝකය කියලා අපි හඳුන්වන්නේ නාම රූප ධර්ම දෙක. භෞතික ලෝකයේ හැටියට හඳුන්වන්නේ රූප ධර්ම සමූහය. මානසික ලෝකයේ හැටියට හඳුන්වන්නේ නාම ධර්ම. එතකොට නාම රූප ධර්ම දෙක එකතු වුනහම සමස්ත ලෝකයම සැකසීලා තියෙන්නේ නාම රූප දෙකෙන්. එහෙම නැත්නම් පංචස්කන්ධ කියලා හැඳින්වුවහම මුළු ලෝකයේම තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහ. එතකොට ඔය ස්කන්ධ පහට එහෙම නැත්නම් ඔය නාම රූප ධර්ම දෙකට තමයි අපි ලෝක කියලා කියන්නේ. එතකොට තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා සත්‍ය හතරක් දේශනා කරනවා. එතකොට මෙහිදී ඒ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන කරුණු හතරම ලෝක සමුදය ලෝක නිරෝධ ලෝක නිරෝධ ගාමිනී පටිපදා යනුවෙන් ඒ කාරණා හතරම තමයි එහෙම නැත්නම් චතුරාර්ය සත්‍යම තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මෙතන ඒ චතුරාර්ය සත්‍යයේහි දක්වන දුක්ඛ සත්‍ය මෙතන ලෝක නමින් හඳුන්වනවා. මේක ඊටාත්ම වැදගත් අවස්ථාවක්. ඒ මොකද අපිට දැන් සාමාන්‍යයෙන් චතුරාර්ය සත්‍ය කියලා අහනකොටම පළමුවෙන් අහන්නට තියෙන්නේ පළමුවෙන් අපි ඉගෙන ගන්නේ දුක්ඛ සත්‍ය පිළිබඳ. දුක්ඛ කියනකොට බොහෝ දෙනා ඒක Tamanට වැටහෙන විදිහට Taman අර්ථකථනය කරගෙන තියෙන විදිහට තමයි ඒක හඳුනාගන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රත්‍යඥ ලෝකයා දුක කියන එක හඳුනාගන්නේ දුක්ඛ වේදනාවේ. ඒ කියන්නේ කයට දැනෙන පීඩා සහ සිතට දැනෙන පීඩා තමයි දුක්ඛ හැටියට හඳුන්වන්නේ. කයට යම්කිසි සහනශීලී සුවදායී තත්ත්වයක් දැනෙනවා නම් ඒක සුඛ වේදනාව හැටියට. මනසට යම්කිසි ප්‍රියමනාප මනෝභාවයන් දැනෙනවා නම් ඒක සෝමනස්ස වේදනාව හැටියට හඳුනා ගන්න. එතකොට පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තා වුණත් සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා කියලා වේදනාව තුන් ආකාරයකින් දක්වනවා. ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම දක්වනකොට සුඛ වේදනා, දුක්ඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා කියලා වේදනාව ආකාර පහකින් දක්වනවා. මේ විදිහට වේදනාව විවිධ ප්‍රභේද දක්වනවා. එතකොට මේ විවිධාකාරයෙන් ප්‍රභේද කරලා දක්වන්නේ වේදනාව. හැබැයි වේදනාව කියලා කියන්නේ පංචස්කන්ධයෙන් එක් ස්කන්ධයක් පමණයි. එතකොට දුක්ඛ සත්‍ය කියලා ගත්තහම මේ එක ස්කන්ධයක් වූ වේදනාවේ දුක්ඛ වේදනාව පමණක් නොවේ. දුක්ඛ සත්‍ය කියලා ගත්තහම මේ සමස්ත නාම රූප ධර්මයන් පිළිබඳව පවතින යථාර්ථයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර සාමාන්‍ය ලෝකයා දුක හඳුනාගන්නේ කාය පීඩා, චිත්ත පීඩා දෙකෙන්. ඇඟට යම්කිසි කයට යම්කිසි අමාරුවක්, පීඩාවක්, කටුක බවක් දැනෙනවා නම් ඒක දුක්ඛ වේදනාවයි. සිතට යම්කිසි ප්‍රියමනාප බවක්, ප්‍රීතියක්, සොම්නසක් දැනෙනවා නම් ඒක මානසික දෝමනස, එහෙම නැත්නම් මානසික දුක්ඛය. එතකොට ඔය දෙක විතරක් හඳුනාගෙන අපට දුක්ඛාරය සත්‍ය දකින්නට බෑ. ඇයි ඔය කාරණා දෙක සාමාන්‍ය සතාසිව්පාවටත් දැනෙන දුක්ඛයයි. සාමාන්‍ය සතාසිව්පාවටත් කයේ පීඩාව දැනෙනවා, සිතේ පීඩාව දැනෙනවා. කාය පීඩාව දැනෙනවා කියලා කියන්නේ සතෙකුට සිව්පාවෙකුට අපි හිතමු කෙනෙක් ගැහුවොත්, එහෙම නැත්නම් තුවාලයක් වුණොත්, අතප්පයක් කැඩුනොත්, වෙඩි වැදුනොත් ඒ සතා ඒ පීඩාව නිසා කෑ ගහනවා. එතකොට ඒ කෑ ගහන්නේ මොකක් නිසාද? කායික දුක්ඛ වේදනාව දැනෙන නිසා. ඊළඟට ඒ සතාටත් සිතට දෝමනස්සය දැනෙනවා. ඒ කියන්නේ තමන්ව ගොදුරු කරගන්නට තවත් සතෙක් ආවොත් ඒ මරබිය දැනෙනවා. ඒක කයට දැනෙන එකක් නෙමෙයි, සිතට දැනෙන එකක්. ඒ වගේම තමන්ගේ පැටියෙක් නැති වුණොත්
ඒ දුම්නස දැනෙනවා. ඒක කයට නෙමෙයි සිතට දැනෙනවා. එහෙමනම් තිරිසන් සතාටත් කාය පීඩා, චිත්ත පීඩා දෙක දැනෙනවා. ඉතින් එය පමණක් දැනගෙන අපිට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. එය පමණක් දැනගෙන අපි දුක්ඛ සත්‍ය දැනගත්තා වෙනවා නම්, එය දැනගත්තාම අපිට නිවන් දකින්න පුළුවන් නම්, තිරිසන් සතුන්ට පවා නිවන් දකින්නට පුළුවන් වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ චතුරාර්ය සත්‍යෙහි අපි පළමු සත්‍ය හැටියට ඉගෙන ගන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය කියනකොට ආර්යයන් වහන්සේලා දුක අවබෝධ කරගත්තු විදිහ. අර සතා සිව්පාවටත් සාධාරණ වූ තිරිසන් සතුන්ටත් වැටහෙන කායික මානසික දුක්ඛ වේදනාව පමණක් නෙමෙයි ආර්යයන් වහන්සේලා සිහියෙන් නුවණින් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නා වූ දුක්ඛ සත්‍ය. එතකොට ඒ ආර්යයන් වහන්සේලා අවබෝධ කරන දුක්ඛ සත්‍ය කුමක්ද? මේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය. මේ සංස්කාර ධර්මයන් දුකයි කියලා ආර්යයන් වහන්සේලා දකින්නේ කැක්කම පීඩාව අමාරුව අකමැති බව නිසා විතරක් නෙමෙයි. කැමැති වූ ප්‍රියමනාප වූ සුවදායක දේ දුක්ඛ හැටියට ආර්යයන් වහන්සේලා දකිනවා. ඒ කියන්නේ දුක්ඛ වේදනාවක් දුක්ඛ, සුඛ වේදනාවක් දුක්ඛ, උපේක්ඛා වේදනාවක් දුක්ඛ, දෝමනස්ස වේදනාවක් දුක්ඛ, සෝමනස්ස වේදනාවක් දුක්ඛ, ප්‍රීතියක් දුක්ඛ. මේ හැම එකක්ම දුක්ඛ හැටියට. රූපයක් දුක්ඛ, වේදනාවක් දුක්ඛ, සංඥාවක් දුක්ඛ, සංඛාරයක් දුක්ඛ, විඥානයක් දුක්ඛ. මේ සියල්ලක්ම දුක්ඛ හැටියට ආර්යයන් වහන්සේලා දකිනවා. ඒ කොහොමද දකින්නේ? දැන් සාමාන්‍ය ලෝකයා පුරුදු වෙලා තියෙන දුක්ඛ වේදනාව පමණක් දුක්ඛ හැටියට දකින. හැබැයි ආර්යයන් වහන්සේලා ඊට වඩා පුළුල් විදිහට සමස්ත ලෝකයම දුක්ඛ හැටියට දකින. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ තථාගතයන් වහන්සේ දේශනා කරන සමස්ත ලෝකයම දුක මතයි පිහිටලා තියෙන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛ, සියලුම සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්මයන්. එතකොට සියලුම සංස්කාර කියවම නාම රූප සියල්ලක්ම. සංස්කාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සියල්ලම. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සියල්ලම කියවන් පස්සේ නාම රූප සියල්ලම සමස්ත පංචස්කන්ධය දුක්ඛ සත්‍ය. එතකොට ඒ කොහොමද එහෙම දකින්නේ? දුක්ඛ ලක්ෂණය මත. මොනවද දුක්ඛ ලක්ෂණ කියන්නේ? සංකත, විපරිණාම, පීලන, සංතාප. සංකත කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව. විපරිණාම කිව්වේ වෙනස් වෙන වහා බිඳී යන ගතිය. පීලන කියලා කිව්වේ ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන බව. සංතාප කිව්වේ ඉපදීම් බිඳීම් දෙකෙන් දැවෙන බව. එතකොට මේ කාරණා හතර යම් තැනක තියෙනවා නම් අන්න ඒකට තමයි දුක්ඛ කියලා කියන්නේ. එතකොට දුක්ඛ වේදනාවෙත් සුඛ වේදනාවෙත් දෙකේම මේ ලක්ෂණ අපට හමු වෙනවා. දුක්ඛ වේදනාවත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. සුඛ වේදනාවත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. දුක්ඛ වේදනාවත් හටගෙන වහා නිරුද්ධ වෙනවා. සුඛ වේදනාවත් හටගෙන වහා නිරුද්ධ වෙනවා. දුක්ඛ වේදනාවත් වේදනාව කියලා කියන්නේ චෛතසික ධර්මයක්. එතකොට ඉපදිලා වහා බිඳෙනවා. එතකොට නිරන්තරයෙන් ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා. ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා කියන්නේ පින්නතුනේ දැන් අපි හිතමු අහසින් වැහි බිඳු වැටෙනකොට ඒ වැහි බිඳු වැටෙන තැන පුංචි පුංචි දිය බබළු හටගන්න දිය බබළ වහා බිඳී යනවා. එතකොට දිය බබළු හට ගන්නවා බිඳෙනවා හට ගන්නවා බිඳෙනවා හට ගන්නවා බිඳෙනවා. දැන් මොකක්ද එතන තියෙන්නේ? හට ගැනීම බිඳීම් දෙක. එතකොට ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන බව හැරුණාම එතන අන් කිසිවක් නැහැ. අන්න ඒක තමයි පීලන කියන්නේ. ඊළඟට සංතාප කියන්නේ ඒන් දැවෙන බව. දැවෙනවා කියලා කියන්නේ යමක් අහෝසි වීම, ඒ ධර්මයේහි අභාව ප්‍රාප්ත වීම. එතකොට එය දැවීමක් අහෝසි වීමක්. එතකොට මෙන්න මේ කියන ලක්ෂණ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා බව, ඒ වගේම වහා බිඳී යන වෙනස් වෙන බව, ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන බව, ඉපදීම් බිඳීම් දෙකෙන් දැවෙන බව කියන මේ ලක්ෂණ නාම ධර්මවලත් රූප ධර්මවලත් සුඛ වේදනාවෙත් දුක්ඛ වේදනාවෙත් සෝමනස්ස දෝමනස්ස මේ සියල්ලෙහිම පවතින නිසා සබ්බේ සංඛාරා දුක්ඛ, හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියලු ධර්මයෝ දුක්ඛ ධර්මයෝයි. එතකොට මේ දුක්ඛ කියලා හඳුන්වන්නේ බුදුදහමේ තාම ගැඹුරු අර්ථයකින් අමාරුව කැක්කුම කියන සරල අර්ථයෙන් පමණක් නෙවෙයි. අමාරුව කැක්කුම කියන එකටත් බුදුදහමේ දුක්ඛ කියලා හඳුන්වනවා. ඒ දුක්ඛ වේදනාව. මේ දුක්ඛ ලක්ෂණය කියලා හඳුන්වන්නේ
දු කියන නිපාතෙන් නින්දිතාර්ථේ ක කියන වචනේ හිස් බව. ඒතර දුක්ඛ කියන්නේ නින්දිත වූ හිස් බව. ඒ කියන්නේ දැන් අර අහසින් වතුර බින්දුව වැටෙන තැන වහවහ දිය බුබුලු හටගෙන බිඳී යනවනේ. දැන් අපිට මොකක්ද එකකින් ගන්න පුළුවන් ප්‍රයෝජනේ? හට ගන්නවා බිඳෙනවා හට ගන්නවා බිඳෙනවා. එතකොට ජලයෙන් ප්‍රයෝජනයක් ගැනීම වෙනම කාරණයක්. අපි මේ කතා කළේ උපමාවක් හැටියට අහසින් වතුර බින්දුව වැටෙනකොට ඒ වැටෙන තැන දිය බුබුලු හටගෙන වහා බිඳී යනවා. වක්කඩකින් වතුර වැටෙන තැන දිය බුබුලු හටගෙන වහා බිඳී යනවා. එතකොට ඉපදෙනවා බිඳෙනවා හැරෙනකොට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න තරම් වැදගත් යමක් එතන ඇත්තේ නැහැ. මේ සංස්කාර ධර්මවල ස්වභාවයත් ඒකයි ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා හැරෙන්නට අන් දෙයක්. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් එහෙමනම් අපි මේ ජීවත් වෙන්නේ අපේ කය පවතින්නේ අපි මේ කෑම බීම අරගෙන සතුටින් පවතින්නේ. ඒ එහෙම පවතින්නේ එක් නාම ධර්මයකින් එක් රූප ධර්මයකින් නෙමේ නාම රූප ධර්ම සමූහයක්. නැවත නැවත ඇති වෙනකොට ඒ සමූහ වශයෙන් සන්තති වශයෙන් සන්තති කියලා කියන්නේ අඛණ්ඩ ප්‍රවාහයක් හැටියට නැවත නැවත ඇති වෙනකොට ඒ සමස්තය තමයි අපිට එහෙම පේන්නේ අපි ජීවත් වෙනවා වගේ. දැන් අර වතුර බින්දුව අක්කඩේ වැටෙනකොට හටගන්න දිය බුබුලු බිඳී යනවා. හැබැයි අපිට తాවකාලිකව පෙන පිඩක් වගේ පෙනෙනවා. එතකොට පෙන පිඩේ මොකක්වත් ඇත්තේ නැහැ. හටගෙන බිඳෙන වායු බුබුලු ටිකක් පමණයි. හටගෙන බිඳී ගියහම මොකුත් නැහැ. ඒතර මේ නාම රූප ධර්මයන්හි පවතින අන්නේ වගේ ස්වභාවයක් අර ඒකරාශී වෙනකොට යම් ස්වභාවයකට අපට ඉන්ද්‍රයන්ට දැනෙනවා. පරම්පරාවක් හැටියට පවතිනකොට ඉන්ද්‍රයන්ට දැනෙනවා. ඒ හැරෙන්නට මෙතන නාම රූප ධර්මයන් ඉපදිලා බිඳිලා යනවා හැරෙන්නට සත්වයේ පුද්ගලයක ආත්මයක් මම කියලා ගත හැකි ගත යුතු කිසිවක්ම ඇත්තේ නැහැ. අන්න ඒ නිසා සබ්බේ සංඛාරා දුක්ඛා සියලුම සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්මයෝ. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ ලෝකය කියන එක දුක මතමයි පිහිටලා තියෙන්නේ. දුකෙහිමයි හටගෙන තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට බුදුදහමේ දුක්ඛ කියලා කියන්නේ මේ වේදනාව පමණක් නෙමේ සමස්ත ලෝකයම. ඇයි ලෝකයම කියලා කියන්නේ? ලෝකය යනු හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ නාම රූප ධර්ම. එවනම් බුදුදහමේ දුක්ඛාරය සත්‍ය චතුරාර්ය සත්‍යෙහි පළමු සත්‍ය හැටියට අපි හඳුන්වන දුක්ඛාරය සත්‍ය කියලා හඳුන්වන්නේ දුක්ඛ වේදනාව පමණක් නෙමේ නාම රූප ධර්මයන්ගෙන් යුක්ත වූ පංචස්කන්ධ සංඛ්‍යාත සමස්ත ලෝකයයි. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූත්‍රයේදී රෝහිතස්ස කියන දේව පුත්‍රයාට ඒ දේව පුත්‍රයා අහන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපට පා ගමනින් ගිහිල්ලා මේ ලෝකයේහි අන්තයට පැමිණෙන්නට පුළුවන්. එතකොට එහෙම ලෝකයේහි අන්තයට යන්නේ නැතිව අපට දුක් කෙලවර කරන්නට පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේහි අන්තයට යා යුතුයි. ලෝකයේ අන්තයට ගිහිල්ලා තමයි දුක් කෙලවර කරන්නේ. නමුත් මම ලෝකයේ හැටියට දක්වන්නේ මේ පයින් ඇවිදලා ජය ගන්නට පුළුවන් ලෝකයක් නෙමේ. මේ පංචස්කන්ධය තමයි ලෝකය. මේ පංචස්කන්ධය නැමැති ලෝකය තමයි අපි ජය ගන්නට ප්‍රයත්න. මේ ලෝකය තමයි අපි තරණය කරන්න ඕන. ඒතර මේ ලෝකයේ ඒ පංචස්කන්ධ නැමැති සමස්ත ලෝකයම දුක මත පිහිටලා තියෙනවා. ඒ නිසා දුක්ඛ සත්‍යයි කියලා යමක් හඳුන්වනවද මේ ලෝකයයි. ඒතර ලෝකයේ තුල අපි යම්තාක් ජීවත් වෙනවද අපි ජීවත් වෙන්නේ දුක්ඛය තුලයි. ඇයි ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. ඉදීම් බිඳීම් දෙකෙන් පෙළෙන නාම රූප ධර්ම සමූහයක් තමයි අපි පවත්වන්නේ. එවනම් බුදුදහමේ දුක්ඛ කියන්නේ ලෝක කියන්නේ එකම කාරණා ටිකකට. ලෝක කියලා කිව්වේ නාම රූප ධර්ම සමූහය. එහෙම නැත්නම් පංචස්කන්ධය. එහෙම නැත්නම් පරමාර්ථ වශයෙන් ගත්තොත් පරමාර්ථ 82කට බෙදලා තිනවා නිවනත් එක්කලා. එතකොට නිවන නැමැති පරමාර්ථ ධර්මය බැහැර කළාම එය හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා දෙයක් නොවේනේ. ඒ නිසා නිවන කියන කාරණේ ඉවත් කළාම ඊතුරු පරමාර්ථ ධර්ම 81ක් හැටියට බෙදා දක්වලා තියෙන්නේ. එහෙම නැත්නම් ස්කන්ධ පහකට බෙදා දක්වලා තියෙන්නේ. එහෙම නැත්නම් නාම රූප කියලා දෙකකට බෙදා දක්වලා තියෙන්නේ. එහෙම නැත්නම් එක වචනයකින් ලෝක කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් එක වචනයකින් දුක්ඛ කියලා හඳුන්වන්නේ මොනවද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ මේ නාම රූප ධර්ම සමූහය. ඒතර බුදුරජාණන් වහන්සේ මෙතන දුක්ඛ කියන වචනේ වෙනුවට මෙතන පාවිච්චි කරන්නේ ලෝක කියන වචනේ. ඇයි ඒ? රෝහිතස්ස දේව පුත්‍රයා ලෝකය ගැන යහන්නේ.
ඒ නිසා එතන ලෝක කියන වචනේ පාවිච්චි කරලා මේ කාරණේ පැහැදිලි කරනවා. එතකොට මේක අපිට ඉතාමත්ම වැදගත් කියලා අපි සිහිපත් කළේ මොකක් නිසාද? අර ලෝක කියලා හඳුන්වනකොට තමයි මේ දුක්ඛ කියන එකේ පුළුල් බව අපට හොඳට වැටහෙනවා. දුක්ඛ කියලා කිව්වත් එහි ඒ පුළුල් අර්ථය තියෙනවා. නමුත් බොහෝ දෙනාට මේ වචන ඇහෙනකොට අපි ඒකට අර්ථයක් දෙන්නට පුරුදු වෙච්ච ක්‍රමයක් තියෙනවනේ. ඒ ආකාරයට තමයි අපි ඒකට අර්ථකථනය කරන්නේ. උදාහරණ හැටියට ගත්තොත් භාෂාවේ වචනවලට දැන් අපි හිතමු සුඟ සුඟ කියලා කියන්නේ ටිකක් කියන එක. එහෙම නැත්නම් කුඩා පොඩි කියන අර්ථය. හැබැයි ඒ සුඟ කියන එකට සයන්නට හයන්න ආදේශ වෙලා දැන් හුඟක් කියලා කිව්වහම අපිට ඒකෙන් දැනෙන්නේ ගොඩක් කියන අර්ථය. ඊළඟට ඔය වගේ සමාජයේ ගත වෙච්ච වචන තියෙනවා කාලයාගේ ඇවෑමෙන් ඒ වචන වලට වෙනස් වෙනස් අර්ථකථන සමාජගත වෙලා තියෙනවා. අන්න ඒ වගේ මෙතනදී දුක්ඛ කියලා කිව්වහම ඊටාම පුළුල් අදහසකින් තමයි තථාගතයන් වහන්සේ කාරණේ දේශනා කරන්නේ. නමුත් සාමාන්‍ය ලෝකයා දුක්ඛ කිව්වහම ඒකෙන් නාම රූප ධර්ම සියල්ලම නෙමේ වේදනා නැමැති චෛතසිකේ එක කොටසක් දුක්ඛ නැමැති ඒ කොටස පමණක් වේදනාවේ දුක්ඛ ලක්ෂණය පමණක් දුක්ඛ සත්‍ය හැටියට බොහෝ කොට වර්ධවා වටහා ගන්නවා. එතකොට ඒකෙන් මිදෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒකෙන් විතරක් මිදෙන්න පුළුවන් කමක් නැහැ. අර දුක්ඛ වේදනාවෙන් මිදිලා එයයි මොකක්ද හොයන්නේ? සුඛ වේදනාව. ඒතර සුඛ වේදනාව කියන්නේ මොකක්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්න වහා බිඳී යන ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන ඉපදීම් බිඳීම් දෙකෙන් දැවෙන නාම ධර්මයක්. එතකොට අපි එකක් ප්‍රතික්ෂේප කරලා එකක් අල්ලගන්න උත්සාහ කරනවා. එතකොට එතනත්තා දුකෙන් මිදෙන්නේ නැහැ. දුක මනවින් අවබෝධ කළා වෙන්නේ නැහැ. ඉතින් අන්නේ පටලැවිල්ල ලෝකයේ තුල ඇති වෙනවා. මොකද දුක්ඛ කියන පුළුල් වචනය අපි ඊටාම ලාමක සරල අර්ථයකින් හඳුනාගෙන තියෙනවා. දැන් ඉංග්‍රීසි භාෂාවෙන් දුක්ඛ කියනකොට ගොඩාක් දෙනා පාවිච්චි කරන්නේ සෆරින් කියන වචනේ. ඒ සෆරින් කියලා කියන්නේ මේ දුක් විඳීම පිළිබඳ කාරණා. ඒකෙන් අර සමස්ත ලෝකයේ ඉපදීම් විඳීම් දෙකෙන් පෙළෙන කියන ගැඹුරු අර්ථය එන්නේ නැහැ. ඒ නිසා ඒ ඉංග්‍රීසි භාෂාවෙන් දුක්ඛය පැහැදිලි කරනකොට මේ පිළිබඳව සැලකිලිමත් වෙන ධර්මාචාර්යවරු විශේෂයෙන් පැහැදිලි කරන්නේ එහිදී සෆරින් කියන වචනේ සුදුසු නැහැ. ඒ වෙනුවට දුක්ඛ කියලාම පාවිච්චි කරන්නට ඕන. ඇයි දුක්ඛ කියන වචනේ පාවිච්චි කරලා ඒක විස්තර කරන්නට ඕන. මොකද්ද එතනින් අදහස් වෙන කාරණේ කියන එක. එහෙම නැත්නම් සෆරින් කියපු ගම ඒ සෆරින් කියන එකට Taman දීලා තියෙන අර්ථය තමයි ඔලුවට එන්නේ. එතකොට අර දුක්ඛ කියන එකේ පුළුල් අර්ථය නෙමේ Taman හඳුනාගෙන ඉන්න ඊටාම සරල පුංචි අර්ථයක් තමයි ඒ පිළිබඳව ගොනු කරගන්නේ. අන්න ඒ වගේ සිංහල භාෂාවෙන් අපි දුක්ඛ කියලා කිව්වත් එහෙම නැත්නම් දුක කියලා කිව්වත් බොහෝ දෙනා පුරුදු වෙලා තියෙන්නේ ඊටාම පොඩි කොටසකට සමස්ත නාම රූප ධර්මයන්හි එහෙම නැත්නම් අර පරමාර්ථ වශයෙන් 81කට බෙදලා තියෙන සමස්ත ලෝක ධර්මයන් ඒ 81කින් එක කොටසක් වූ දුක්ඛ වේදනාව පිළිබඳව පමණක් හඳුනා ගන්නට තමයි බොහෝ දෙනා පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට වැරදීමකට ලක් වෙන්නේ නැතිව පටලවා ගන්නේ නැතිව මේ දුක්ඛ කියන වචනයෙන් අදහස් කරන්නේ සමස්ත ලෝකයයි කියන තේරුම හරියට වටහා ගන්නට අපිට මේ රෝහිතස්ස සූත්‍රයේ විශේෂයෙන් වැදගත් වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ සමස්ත ලෝකයම දුකයි. ඒ ලෝකය කියලා හඳුන්වන්නේ කුමක්ද? මේ පංචස්කන්ධය. ඉමස්මින් යේව බ්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි. දේව පුත්‍රය මම දේශනා කරනවා ලෝකය අතික්‍රමණය කරන්නට ඕන. ලෝකයෙන් එතර වෙලා තමයි දුක අහෝසි කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ලෝකය කියන්නේ කොහොමද? මේ පංචස්කන්ධය. ඒතර පංචස්කන්ධයෙන් නික්මෙන්නට ඕන. පංචස්කන්ධයෙන් මිදෙන්නට ඕන. පංචස්කන්ධය තරණය කරන්නට ඕන. කොහොමද පංචස්කන්ධය තරණය කරන්නේ? කොහොමද පංචස්කන්ධයෙන් මිදෙන්නේ? පංචස්කන්ධයෙන් මිදෙන්න නම් පංචස්කන්ධය හටගන්නා හේතුව හඳුනා ගන්නට ඕන. ඒක තමයි ලෝක සමුදයංච. ලෝකය ඊළඟට ලෝක සමුදය. ලෝක සමුදය කියලා කිව්වේ මේ පංචස්කන්ධ ලෝක සංඛ්‍යාත දුක්ඛය හටගන්නා වූ ප්‍රධාන හේතුව. ඒතර ප්‍රධාන හේතුව තමයි තෘෂ්ණාව.
ඊළඟට ලෝක නිරෝධංච ඒ ලෝකයෙන් නිරුද්ධ වීම. එහෙම නැත්නම් නැවත නොහට ගන්නා ආකාරයෙන් මේ පංචස්කන්ධය නිරුද්ධ කිරීම. නැවත නොහට ගන්නා ආකාරයෙන් පංචස්කන්ධය නිරුද්ධ කරන්නට පුළුවන් වෙන්නේ යම් කෙනෙක් පරිණිරවාණයටපත් වෙනකොට. පරිණිරවාණයටපත් වෙන්නට පුළුවන් වෙන්නේ සියලුම අවිද්‍යා තෘෂ්ණා සහිත සියලු ක්ලේශයන් ප්‍රහාණය කිරීම. ඒතර අවිද්‍යා තෘෂ්ණා සහිත සියලු කෙලෙස් ප්‍රහාණය කිරීම තමයි නිවන් අවබෝධ කරනවා කියන්නේ. එහෙම නැත්නම් අරහත්ත්වයටපත් වීම. අරහත් මාර්ගඥාණයෙන් සියලුම ක්ලේශ ධර්ම ප්‍රහාණය කළ උතුමෙකුට පමණයි මේ නාම රූප ධර්ම නැවත නොහට ගන්නා ආකාරයෙන් අහෝසි කරන්නට පුළුවන් වෙන්නේ. ඒක තමයි ලෝක නිරෝධය. ලෝකයෙන් එතර වීම, පංචස්කන්ධ නැමැති ලෝකයෙන් නික්මීම, පංචස්කන්ධ නැමැති ලෝකයෙන් මිදීම, පංචස්කන්ධ නැමැති ලෝකයෙන් එතර වීම, එහි අන්තයට පැමිණීම. එතකොට එහෙම කරන්න නම් ලෝක නිරෝධ ගාමිනීච පටිපදං, ඒ ලෝකයෙන් එතර වෙන අතික්‍රමණය කරන, පයින් ගිහිල්ලා වාහනයකින් ගිහිල්ලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේක ප්‍රඥාවෙන් ඕන අතික්‍රමණය කරන්න. ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිමෙන්, ආරෂ්ඨාංග මාර්ගයේ ගමන් කිරීමෙන් ඕන ලෝකය නැමැති මේ දුක්ඛ ස්කන්ධය තරණය කරන්නට. පයින් ගිහිල්ලවත්, වාහනයක ගිහිල්ලවත්, එහෙම නැත්නම් ගුවන් යානයකින් ගිහිල්ලවත්, එහෙමත් නැත්නම් විදුලි වේගයෙන් යා හැකි 이르දි බලයකින් ගිහිල්ලවත් මේ ලෝකය, දුක්ඛ නැමැති ලෝකය, පංචස්කන්ධ නැමැති ලෝකය තරණය කරන්නට බෑ. මේ තරණය කරන්නට පුළුවන් එකම මගයි තියෙන්නේ ප්‍රඥාව මුල් කොටගත් ආර්ය ශ්‍රාංක මාර්ගයේ ගමන් කිරීම. මෙන්න මේ විදිහට ශ්‍රෝහිතස්ස දේවපුත්‍රයාගේ පැනයට පිළිතුරු දීම් වශයෙන් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යම දේශනා කරනවා. ඒ චතුරාර්ය සත්‍යයේ අපි මුලින්ම හඳුන්වන දුක්ඛ කියන වචනය ලෝක කියන වචනයෙන් අර්ථ ගන්නනේ. ඉතින් මෙහිදී අද ධර්මදේශනාවට පාදක කොට ගත්තේ අපි හැමදාමත් කතා කරන දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව අපට වඩා පුළුල්ව කල්පනා කරන්නට මේ වචනය, මේ නිර්වචනය අපට උපකාර වෙනවා. කොයිතරම් අපි දුක පිළිබඳව කතා කරන්නට උත්සාහ කළත් අපි කියා දෙන දේවල් අන් අය වටහා ගන්නේ Taman ඒවට දීලා තියෙන අර්ථකථනවල හැටියට. එතන මේ විදිහට පෙන්නතුනේ ගොඩාක් දේවල් අපි මොන දේ කියන්න ගියත් බණ කියනකොට අපිට ගැඹුරු අර්ථයක් වැටහුණාට සමහර කෙනෙකුට බණ කියනකොටම දැනෙන්නේ ඊට වඩා වෙනස් නිකන් තේරුමක් නැති තැනට ගැලපෙන්නේ නැති අන්න ඒ වගේ කතාවක් තමයි සමහරු බණ කියනකොට ඒකෙන් තේරුම් ගන්න. නිකන් බණ කියන්නේ නැතුව හිටපන් කියලා සමහරු කියන්නේ. ඒතර අන්න ඒ වගේ ඒ සමාජයේ විසින් ඒකට අර්ථකථනය කරගත්තු ක්‍රමය. ඒතර අපි කොච්චර ගැඹුරු කතාවක් කියන්නට ගියා වුණත් ලෝකයා ඒක වටහා ගන්න ඒගොල්ලන්ට දැනෙන විදිහට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල උත්සාහ කරලා තියෙනවා සමාජ සම්මත වූ අර්ථකථනයන් වෙනස් කරන්න. තථාගතයන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්ම එදා සමාජයේ බ්‍රහ්ම කියලා තිබුණු වචනේ බ්‍රහ්මාති මාතා පිතර බ්‍රහ්ම යනු මව්පියන්ට කියන වචනේ. ඊළඟට බ්‍රාහ්මණ කියලා කිව්වන් පස්සේ එදා සමාජයේ ආධිපත්‍ය දරාගෙන හිටපු පුද්ගල කණ්ඩායමක් හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණ යනු රහතන් වහන්සේට නමකි. ඒතර බ්‍රාහ්මණයා කියලා කියන්නේ සියලු කෙලෙස් ඉක්ම වූ පව් නැසූ කෙනා. ඒ තමයි රහතන් වහන්සේ. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ සමාජගත වෙලා තිබුණු යම් වචන වලට ගැඹුරු අර්ථකථන දුන්නා. අන්න ඒ වගේ දුක්ඛ කියන වචනේ තාම පුළුල් වචනයක්. සමස්ත ලෝකයම ඇතුළත් වචනයක්. නාම රූප ධර්ම පංචස්කන්ධ පරමාර්ථ ධර්ම මේ සියල්ලම දුක්ඛ කියන වචනයට ඇතුළත් වෙනවා. නමුත් සාමාන්‍ය ලෝකයට දුක්ඛ කිව්වහම වැටහෙන්නේ ඇඟේ අමාරුව, හිතේ අමාරුව පමණක් නම් ඒ තැනත්තා දුක්ඛ කියන වචනේ ඒ කොටස විතරයි අල්ලා ගන්න. ඒ කොටස විතරයි හඳුනා ගන්න. එතකොට අර පුළුල් ගැඹුරු අර්ථය වැටහෙන්නේ නැහැ. ඒ නිසා මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දුක්ඛ කියන වචනේ වෙනුවට ලෝක කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට ඒ වචනයත් එක්කලා විග්‍රහ කරගන්නකොට තමයි අපිට මේ දුක්ඛාරය සත්‍යයේ තියෙන පුළුල් බව හොඳට හිතට ග්‍රහණය කරගන්නට පුළුවන්. ඒ නිසා දුක්ඛ යනු කුමක්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සමස්ත නාම රූප ධර්මයන්, සමස්ත පංචස්කන්ධ. ඒ නිසා දුක්ඛ සත්‍ය විස්තර කරනකොට ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, වයසට යාම දුකයි, මරණය දුකයි ආදී වශයෙන් කරුණු පැහැදිලි කරලා අවසානයේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂිප්ත වශයෙන් ගත්තාම
මේ පංච උපාදානස්කන්ධයමයි දුක්ඛය. මොකද්ද පංච උපාදානස්කන්ධය? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ උපාදානයෙන් ග්‍රහණය කරන ස්කන්ධ පංචකය. එතකොට මේකම තමයි දුක්ඛ. එතකොට මේ කියන්නේ මොකක් ගැනද? මේ සමස්ත ලෝකය පිළිබඳව. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරන ඉමස්මින් යේව ව්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤෙම්හි සමනකේ ලෝකංච පඤ්ඤාපේ. රෝහිතස්ස බ්‍රාහ්මණ දේවපුත්‍රයාට පැහැදිලි කරනවා දේවපුත්‍රය ලෝකය කියලා අපි යමක් හඳුන්වනවා නම් හඳුන්වන්න තියෙන්නේ මොකද්ද? මේ බඹයක් පමණ වූ ශරීරයේහි සංඥාව සිත සහිත වූ මේ පංචස්කන්ධය තුලම ඒ සමස්ත ලෝකය පිහිටා තියෙනවා. මේ පංචස්කන්ධයේ තියෙන දේවල් වලට අමතර දෙයක් මේ විශ්වයේ කොතනකවත් නැහැ. මේ පංචස්කන්ධය තුල රූපය තියෙනවා, වේදනාව තියෙනවා, සංඥාව තියෙනවා, සංඛාර තියෙනවා, විඥාන තියෙනවා. එහෙම නැත්නම් සරලව ගත්තොත් නාම රූප. ඔయిత වඩා දෙයක් මේ සමස්ත විශ්වයේම ඇත්තේ නැහැ. එනිසා මේ බඹයක් පමණ වූ ශරීරය තුලම සංඥාව මනස සහිත වූ මේ කය තුලම අපට ලෝකය කියන එක හඳුනා ගන්නට පුළුවන්. එනිසා මෙන්න මේ ලෝකයයි අපි අතික්‍රමණය කරන්න ඕන. මෙන්න මේ ලෝකේනුයි අපි එතර වෙන්න ඕන. මේ ලෝකයේ තියෙන තාක්කල් තමයි අපට දුක හටගන්නේ. එතකොට මේ පංචස්කන්ධයක් ඇතුව අපි ඉපදුණු නිසා තමයි පින්නතුනේ අපට ඉපදීමේ දුක තියෙන්නේ. පංචස්කන්ධයක් ඇතුව ඉපදුණු නිසා තමයි ලෙඩවීමේ දුක තියෙන්නේ. පංචස්කන්ධයක් ඇතුව ඉපදුණු නිසා තමයි වයස්ගත වීමේ දුක තියෙන්නේ. පංචස්කන්ධයක් ඇතුව ඉපදුණු නිසා තමයි මරණය නැමැති දුක්ඛය තියෙන්නේ. ඒ වගේම මානසික සියලු දෝමනස්යන් තියෙන්නේ පංචස්කන්ධයක් ඇතුව ඉපදුණු නිසා. පංචස්කන්ධය කියන්නේ රූපේ විතරක් නෙමෙයි වේදනා සංඥා සංඛාර විඥාන ඔක්කොම. නාම රූප දෙපැත්ත. එතකොට සියලු මානසික පීඩාවන් මොනවද මානසික පීඩාවන්? මානසික පීඩාවන් නැති වෙන ක්‍රම තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. මොනවද? පියේහි විප්පයෝගෝ, අප්පියේහි සම්පයෝගෝ, යම් පිච්ඡං නලබති. ප්‍රියමනාපදේ අහිමි වීම, අප්‍රිය අමනාපදේ සමග මොහු වීම, බලාපොරොත්තු කඩවීම. ඔය කරුණු තුනෙන් තමයි අපි නිරන්තර පීඩා විඳින්නේ මානසික. දැන් මේ පීඩාවන් තුනම අපට ලැබෙන්නේ මොකක් නිසාද? අපි මේ පංචස්කන්ධයක් ඇතුළේ ඉපදිච්ච නිසා. කැමති දේ අහිමි වෙන්නේ, අකමැති දේ හිමි වෙන්නේ, බලාපොරොත්තු කඩ වෙන්නේ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියලු පීඩාවන් නැති වෙන්නේ මොකක් නිසාද? පංචස්කන්ධයක් ඇතුළේ ඉපදුණු නිසා. ඊළඟට තිරිසන් ලෝකේ උපදින්නේ, പ്രേත ලෝකේ උපදින්නේ, අසුර ලෝකේ උපදින්නේ, නිරය උපදින්නේ මොකක් නිසාද? පංචස්කන්ධයක් ඇතුළේ උපදින නිසා. එහෙනම් මේ සමස්ත සංසාර දුක්ඛ ස්කන්ධයම රඳා පවතින්නේ කුමක් මතද? පංචස්කන්ධය මත. පංචස්කන්ධයෙන් නිසා. ඊළඟට ඒ බාහිරින් සිද්ධ වෙන කතන්දරේ පැත්තකින් තිබ්බා වුණත් දැන් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය දේශනා කරනකොට ඔය කාරණා ටික ඔක්කොම පැහැදිලි කරනවා. හැබැයි ඒ ටික ඔක්කොම පැත්තකින් තිබ්බා වුණත් සංක්ෂිප්තව ගත්තාම මේ පංචස්කන්ධයේ පමණක්ම වුණත් දුකක්. ඇයි මේ පංචස්කන්ධයෙන් නිසා හටගන්න දුක්ඛ ස්කන්ධය ඔය විදිහට අපිට කෙලවරක් නැතුව විග්‍රහ කරගන්නට පුළුවන්. අනන්ත සසරේ පංචස්කන්ධයෙන් ලබන පීඩාවන්. ඒ අර දුක්ඛ වේදනාව කියන තැන ගත්තාම අපිට ওই විදිහට කෙලවරක් නැතුව කරුණු විග්‍රහ කරගන්න පුළුවන්. හැබැයි අපි පංචස්කන්ධය වෙන්ව ගත්තා වුණත් එය වෙන්ව ගත්තාමත් එය පමණක්ම වුණත් දුක්ඛයක්. ඇයි සංකත විපරිණාම පීලන සංතාප හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා වහා බිඳී යනවා ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා ඉපදීම් බිඳීම් දෙකෙන් දැවෙනවා. එතකොට අර සතර පායට පැමිණීම ඊළඟට කාය පීඩා චිත්ත පීඩා මේවා ඔක්කොම පැත්තකින් තිබ්බා වුණත් ඒ සම්මත වශයෙන් දුක් වේදනාවෙන් අපට ලැබෙන දුක්ඛය සමස්තයක් හැටියට පැත්තකින් තිබ්බා වුණත් මේ පංචස්කන්ධ මාත්‍රයම වුණත් දුක්ඛ ස්කන්ධයක්. ඇයි ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන නිසා. ඒ නිසා මේ සමස්ත දුක්ඛය යනු කුමක්ද? ලෝකයයි. ලෝකය යනු කුමක්ද? පංචස්කන්ධයයි. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඉමස්මින් යේව ව්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි. ලෝකය දුක්ඛය කොහෙද පිහිටලා තියෙන්නේ? මේ පංචස්කන්ධේමයි. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරන ඊළඟ වැදගත්ම කොටස තමයි සමස්ත දුක්ඛය මේ පංචස්කන්ධේ පිහිටලා තියෙනවා පමණක් නෙමෙයි ඒ දුක උපදවන හේතුවත් මේක ඇතුළෙමයි තියෙන්නේ. ආයි වෙන තැනක නෙමෙයි. දෙවියන් වහන්සේ මේ දුක නිර්මාණය කළා නෙමෙයි. එහෙම නැත්නම්
යක්ෂයා මේ දුක නිර්මාණය කළා නෙමෙයි. එහෙම නැත්නම් අපේ අම්මා තාත්තා මේ දුක නිර්මාණය කළා නෙමෙයි. තමන් විසින් දුක නිර්මාණය කරගත්තත් නෙමෙයි. එහෙම නැත්නම් අහේතුක අප්‍රත්‍යක නිකන් අහම්බෙන් අපි මේ ලෝකෙට කඩාපාත් වුණත් නෙමෙයි. මොකක් නිසාද? මේ පංචස්කන්ධය හටගන්නේ හේතුවකින්. කුමක්ද හේතුව? තණ්හාව. ඒ තණ්හාව හේතුවයි කියන්නේ වෙනතුනේ අපි හැම කෙනෙක්ම ඉපදිලා ඉන්නේ ජීවත් වෙන්න කැමති නිසා. ඊළඟට මේ භවයෙන් අපි මිය යනකොට ඒ මිය යන අවස්ථාවේදී හරිනම් මේ පංචස්කන්ධය නිරුද්ධ වෙන්නට ඕන. නාම රූප ධර්මයන් සමස්ත මේ පරම්පරාවක් හැටියට උත්පත්තියේ පටන් ක්‍රියාත්මක වෙන නාම රූප ධර්ම සමූහය එතනදී බිඳී යනවා. බිඳී ගියාට මේක නිමක් වෙන්නේ නැතුව යලිත් හටගන්නේ කුමක් නිසාද? තවමත් ජීවත් වීමේ කැමැත්ත තියෙනවා. භව තණ්හාව. ඒ නිසා තණ්හාව තුන් ආකාරයකින් බුදුහාමුදුරෝ දේශනා කරනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. තණ්හාව තමයි මේ පංචස්කන්ධය ඉපදවීමේ මූල හේතුව, ප්‍රධාන හේතුව. ඒ නිසා ඒක තමයි සමුදය. සමුදය කියන්නේ හටගන්නා කාරණය. හටගන්නට මූලික වෙන කාරණය. හේතුව තමයි සමුදය කියන්නේ. එතකොට පංචස්කන්ධය නැමැති ලෝකය තමයි දුක්ඛය කියලා කියන්නේ. ඒ දුක්ඛය ජනිත කිරීමේ මූල හේතුව තණ්හාවයි. ඒ තණ්හාව තුන් ආකාරයකින් බෙදනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා කියලා කියන්නේ ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්, සිතෙන් ගන්නා අරමුණු වලට කැමැති වන ගතිය. ඒක තමයි කාම තණ්හා. ඇහෙන් රූප දකින්න කැමැති, කනෙන් ශබ්ද අහන්න කැමැති, නාසයෙන් ගඳ සුවඳ, සිතෙන් දිවෙන් රස, කයින් පොට්ටබ්බ, සිතින් ආරම්මන ආස්වාදනය කරන්නට කැමැති. ඒවෙන් උත්තේජනයක් ලබන්නට කැමැති. තමන් ප්‍රියමනාප දේවල් ඒ ඉන්ද්‍රයන්ගෙන් ලබන්නට කැමැති. අන්නේ කැමැති බව හඳුන්වනවා කාම තණ්හා. ඒ කාම තණ්හාව නිසාම ඊළඟට අපිට තව තණ්හාවක් හටගන්නවා, භව තණ්හා. මොකද්ද භව තණ්හාව කියන්නේ? ජීවත් වීමේ කැමැත්ත. ඇයි ජීවත් වෙන්න කැමැති? අපි කැමැති දේවල් විඳින්න, ආස්වාදනය කරන්න. ඇහින් කැමැති රූප දකින්නට ලැබෙන නිසායි ජීවත් වෙන්න කැමැති වෙන්නේ. කනෙන් ශබ්ද අහන්න කැමැති නිසායි ජීවත් වෙන්න කැමැති වෙන්නේ. නාසයෙන්, දිවෙන්, කයින්, සිතින් කැමැති අරමුණු ගන්න ලැබෙනවා කියලා අපි හිතන නිසා, ඒවැ වටිනාකමක්, ආස්වාදයක්, උත්තේජනයක් තියනවා කියලා පෙනෙන දකින නිසා, එහෙම අපි හිතන නිසා තමයි ජීවත් වීමේ කැමැත්ත. එහෙනම් භව තණ්හා කියන්නේ ඊළඟ භවයක උපදින්න ඕන කියන අදහස නෙමෙයි. ඒ අදහසින් නම් අපි උපදින්නේ පුරා කුහුඹුවන් උපදින්නට විදිහක් නැහැ. මොකද ඒ සතුන්ට ඊළඟ භවයක් ගැන අදහසක් නැති නිසා. හැබැයි භව තණ්හාව කියන්නේ ඊළඟ භවයක් ගැන නෙමෙයි, ජීවත් වීමේ කැමැත්ත. ඒතකොට මැරෙන මොහොතේදී පුරා කුහුඹුවාට පවා ජීවත් වීමේ කැමැත්ත තියෙනවා. අන්නේ කැමැත්ත විසින් තමයි යලිත් පංචස්කන්ධය ගොඩනගන්නේ. උපදවන පංචස්කන්ධයම හෝ ස්කන්ධ හතරක් හෝ එක් ස්කන්ධයක්. කාම ලෝකේ, රූප ලෝකේ පංචස්කන්ධයම හටගන්නවා. අරූප ලෝකේ ස්කන්ධ හතරක් හටගන්නවා. අසඤ්ඤතලයේ රූපේ නැමැති එක් ස්කන්ධයක් පමණක් හටගන්නවා. එක් ස්කන්ධයකින් හෝ ස්කන්ධ හතරකින් හෝ එහෙම නැත්නම් පංචස්කන්ධයෙන්ම හෝ අපි යලිත් ජනිත වෙන්නේ මොකක් නිසාද? භව තණ්හාව. භව තණ්හාව ඇති වෙන්නේ මොකක් නිසාද? කාම තණ්හාව. ඊළඟට විභව තණ්හාව කියන්නේ මොකද්ද? විභව තණ්හාව ඇති වෙන්නේ අර කාම තණ්හාව නිසාම. තමන් කැමති දේ ආස්වාදනය කරන්නට තමන්ට හැඟීමක් ඇති වෙනවා, පෙළඹීමක් ඇති වෙනවා. හැබැයි ඒ දේවල් තමන්ට ආයෙ ලැබෙන්නේ නැහැ කියලා දැනෙනකොට උමතුවෙන් වගේ ඒ දේවල් හඹා යන්නට පෙළඹෙනවා. එතන තමයි විභව තණ්හාව. විභව කියලා කියන්නේ නැති වෙනවා කියන අදහස. එතකොට මේක තදින්ම ඇති වෙනවා, ඊළඟ භවයක් නැහැ. මරණින් මතු සියල්ල අවසන් වෙනවා කියන උච්ඡේද දෘෂ්ටිය ගත්තු අයට ඊළඟ භවයක් නැහැ. විඳින්න තියෙන සියල්ලක්ම මේ භවයේ විඳින්නට ඕන කියන හැඟීමක් ඇති වෙන එක තමයි ප්‍රබලම විභව තණ්හා. හැබැයි බෞද්ධ වූ අපි ඊළඟ භවයක් පිළිබඳව, ඊළඟ භවයක් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන බව අපි දන්නවා. ඒක අවිද්‍යා තෘෂ්ණාව ප්‍රහාණය කළොත් පමණයි ඒ භවය එතනින් නිමාවටපත් වෙන්නේ. එතකන් අවිද්‍යාව තෘෂ්ණාව තියෙන තාක්කල් පංචස්කන්ධය යලි යලි හට ගන්නවා කියන එක අපි හේතුඵල වශයෙන් තේරුම් අරන් තියෙනවා. එහෙමනම් අපට විභව තණ්හාවක් ඇති වෙන්නේ නැතිද? අර ගැඹුරු මට්ටමේ විභව තණ්හාවක් අපට ඇති නොවුනට දෛනික ජීවිතයේ බොහෝ කාරණා සම්බන්ධව අපි තුලත් විභව තණ්හාව ඇති වෙනවා. ඒ කොහොමද?
අපි නිතරම උදාහරණයක් හැටියට සිහිපත් කරනවා මත්පැනට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඊළඟ උපන්දිනයේ දවසේ ඊළඟ පොහොය දවසේ එහෙම නැත්නම් මේ වර්ෂය අවසාන වෙනකොට මම මත්පැන් බීම නවත්තනවා කියලා තමන් විසින්ම තීරණයක් ගත්තා වුණත් ඒ තමන්ගේ තීරණයත් එක්කලා තමන්ගේ මනසට කම්පනයක් ඇති වෙනවා. දැන් අසවල් දවසේ ඉඳලා මට නැවත බොන්න ලැබෙන්නේ නැහැ. දැන් එතකොට ඒ අසවල් දවසයි කියලා තමන් තීරණය කරගත්තු දිනේ වෙනකම් මොකක් වෙයිද? ඒ තැනත්තා තියෙන හැම බීම වර්ගයක්ම ගෙනල්ලා බොන්නට උත්සාහ කරනවා. වෙනදා මත්පැනට යොමු වෙන්නේ ඇබ්බැහියක් හැටියට හෝ ශෝකයක් නිසා හෝ සතුටක් නිසා හෝ ඒ බඳු කරුණක් නිසා. හැබැයි දැන් ඒ තැනත්තා බොන්නේ ශෝකයටත් නෙමෙයි සතුටටත් නෙමෙයි ඇබ්බැහියටත් නෙමෙයි. දැන් අසවල් දවසේ ඉඳලා මට මේක නැති වෙනවා කියන කම්පනයත් එක්කලා. අන්න ඒකට කියනවා විභව තණ්හා කියලා. ඒක උමතුවක් වගේ සම්පූර්ණ පුද්ගලයා වික්ෂිප්ත කරනවා. එතකොට විභව තණ්හාවත් භව තණ්හාවත් කියන දෙකම හටගන්නේ කුමක් නිසාද? කාම තණ්හාව නිසා. ඇයි අපට කාම තණ්හාව ඇති වෙන්නේ? අවිද්‍යාව නිසා. මේ ලෝකය ආස්වාදනීයයි කියලා අපට හිතෙන්නේ ඇයි? ලෝකය පිළිබඳ යථාබෝධය නැහැ. මේ සමස්ත ලෝකයම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නෝ, වහා බිඳී යනෝ, ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනෝ, ඉපදීම් බිඳීම් දෙකෙන් දැවෙනවා කියන මේ යථාර්ථය අපි දකින්නේ නැහැ. ඒ తాවකාලිකව ලැබෙන උත්තේජනයන්ගෙන් යම්කිසි ආස්වාදයක් විඳිමින් ඒකට මුලා වෙනවා. අර තායිලන්තේ හිටියනේ ගාක් ධර්මය ප්‍රායෝගිකව කියා දුන්නු මහා යතිවරයෙක් අජාන්චා කියලා. උන්වහන්සේ එක් අවස්ථාවක සිහිපත් කරනවා ධර්මයේ කියන එක මේ හැමතැනම තියෙනවා. දහම කියන එක පඩික්කමෙත් තියෙනවා. මිනිසුන්ට අවබෝධ කරගන්නට බැරි වුණාට කියලා උන්වහන්සේ සිහිපත් කරනවා. ඉතින් මේ කාරණේ මුලින්ම අහනකොට මටත් යම් කම්පනයක් ඇති වුණා. අපි ධර්මයේ ගැන කොච්චර උසස් විදිහෙන්ද හිතන්නේ? ඇයි මේ හාමුදුරුවෝ මේක පඩික්කමට දැම්මේ කියලා හිතුණා. නමුත් උන්වහන්සේ ආවට ගියාට දේවල් කියන්නේ නැහැ. ඒ නිසා මොකක්ද මේකෙන් අදහස් කරන්නේ කියලා ටිකක් ගැඹුරින් හිතා බලනකොට අපටත් වැටහෙන්නට ගත්තේ ඇත්තටම ගැඹුරු දහමක් පඩික්කමේ තියෙනව නේද? ඒ කියන්නේ පඩික්කම කියලා කියන්නේ විට කාලා කෙල ගහන. ඒකට විට කනවා කියන්නේ මොකටද? බුලත් විටක් දැන් මිනිස්සු අද කාලේ හැටියට නම් රුපියල් 100ක් 150ක් වෙන්නට පුළුවන් බුලත් විට. ඒතකොට එච්චර වියදමක් කරලා බුලත් විට කන්නේ කාලා ගිලිනවද? ඒකෙන් ලෙඩ සනීප වෙනවද? ඒකෙන් බඩගිනි දුරු වෙනවද? මොකක්වත් නැහැ. ඒක කටේ තියාගෙන හිටියොත් සමහර විට මුඛ රෝග වැළඳෙන්නටත් පුළුවන්. ඒ නිසා වෛද්‍යවරු පවා අනතුරු අඟවනවා. ඒත් මිනිස්සු සල්ලි දීලා බුලත් පිට කනවා. මොකටද? ඒක විනාඩි 5ක් 10ක් වෙන්නට පුළුවන්. හපලා කෙල ගහලා ඉවරයි. එතකොට නමුත් ඒ පුංචි වෙලාව තුළ නිදිමත ගති ගිහිල්ලා, ඈලි මෑලි ගති ගිහිල්ලා පොඩි උත්තේජනයක් ඇති වෙනවා. එතකොට ඒක ඉවර වුණාට පස්සේ ඒක ඇත්තෙත් නැහැ. මුලින් ඇත්තෙත් නැහැ. අර බුලත් පිට හපන වෙලාවට ඇති වෙන පොඩි උත්තේජනයත් එක්කලා මිනිස්සු ඒකට ඇබ්බැහි වෙනවා. අන්න ඒ වගේ මේ නාම රූප ධර්මයන් හටගෙන බිඳී ගියාම මොකක්වත් නැහැ. අර අහසින් වැටෙන වතුර බිඳු අණුව දිය බුබුලු මතුවේවි බිඳී යනවා වගේ වක්කඩෙන් වැටෙන වතුර ටික අණුව පෙන ඇති වෙලා බිඳී යනවා වගේ తాවකාලිකව. හැබැයි ඒ පොඩි වෙලාව තුල යම්කිසි ආස්වාදයක් සුඛ වේදනාවක් ඉන්ද්‍රයන්ට දැනෙනවා. ඒ සුඛ වේදනාව දැනෙනකොට තෘෂ්ණාවෙන් ඒකට ඇලෙනවා. එතකොට බුලත් පිටක් කාලා කෙල ගැහුවෙන් පස්සේ අන්තිමට ඉතුරු වෙන්නේ මොකද්ද? පඩික්කමේ කහටයි දත් ටිකේ කහටයි විතරයි. ආයේ පඩික්කමත් අපි උලලා හොදනවා, දත් ටිකත් උලලා හොදනවා. ආයෙත් පිටක් කෑවෙන් පස්සේ ආයෙත් අපිට ඉතුරු වෙන්නේ తాවකාලික ආස්වාදයකුත් පඩික්කමේ දත් ටිකේ කහට පමණයි. ඒ වගේ මේ ඉන්ද්‍රයන් පිනවීමේදී తాවකාලිකව සුඛ වේදනාවක් දැනෙන්නට පුළුවන්. ඒ සුඛ වේදනාවට ඇලොම් කරනකොට අවසානයේ අපට ඉතිරි වෙන්නේ හටගත් සුඛ වේදනාව වහා නිරුද්ධ වෙනවා. ඒක සදාකාලික දෙයක් නෙමෙයි. ඒක හටගෙන නිරුද්ධ වෙන ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන දුක්ඛ ධර්මයක්. හැබැයි ඒකට ඇලොම් කරන්නට ගිහිල්ලා අපට අවසානයේ ඉතිරි වෙනවා මොකද්ද? තෘෂ්ණාවක්, අවිද්‍යාවක්, උපාදානයක් ඉතිරි වෙනවා. ඒ තෘෂ්ණා උපාදානය නිසා ඒතනත්තා යලි යලිත් පංචස්කන්ධේ ජනිත කරමින් සසරේ දුක්ඛ ස්කන්ධයට උරුමකම් කිය. එතකොට මේ සමස්ත දුක්ඛ ස්කන්ධේ නැවත නැවත පවතින්නේ භව තණ්හාව නිසායි. භව තණ්හාව ඇති වෙන්නේ මොකක් නිසාද? අර తాවකාලිකව ඉන්ද්‍රයන්ට දැනෙන සුඛ වේදනාවට ඇලුම් කිරීම නම් වූ කාම තණ්හාව නිසා.
නිසා කාම තණ්හාවෙන් භව තණ්හාව හට ගන්නවා. ඒ භව තණ්හාව නිසාම සත්වයා පංචස්කන්ධය නිරුද්ධ වෙනකොට යලිත් පංචස්කන්ධේ ජනිත වෙමින් පංචස්කන්ධ නැමැති ලෝකය, පංචස්කන්ධ නැමැති දුක්ඛය නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය කරන්නේ කවුරුන් විසින්ද? දෙවියන් විසින්වත්, අම්මා තාත්තා විසින්වත්, බුදුහාමුදුරුවෝ විසින්වත්, තමන් විසින්වත් නෙමේ, අහම්බෙනුත් නෙමේ, ආකස්මිකවත් නෙමේ, භව තණ්හාව විසින්. ඒ නිසා ඉමස්මින් යේව ඥාමමත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයං. ලෝකය එහෙම නැත්නම් දුකත් මෙහිමයි තියෙන්නේ. ඒ දුකට හේතුව තෘෂ්ණාවත් මෙහිමයි තියෙන්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒතර ඒ තෘෂ්ණාව කියන එක පිට තියෙන දෙයක් නෙමෙයි. කාගේවත් තෘෂ්ණාවෙන් අපේ පංචස්කන්ධය නඩත්තු වෙනව නෙමෙයි. කාගේවත් ඕනකමට අපි නිර්මාණය කළා මැව්වා නෙමෙයි. එහෙම නැත්නම් මගේ ඕනකමටත් නෙමෙයි. ඇයි මම කියලා කෙනෙක් නැති නිසා ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්ම ටිකක් පමණයි. නිසා මේ ශක්ති සමූහයක් මෙතන ඒක රාශී වෙලා ක්‍රියාත්මක වෙනවා. ඒතොර ඒ ක්‍රියාවලිය දිගින් දිගට යන්න මූල හේතුවක් වෙනවා තණ්හාව. ඒ නිසා දුක්ඛ සමුදය වූ තණ්හාව එහෙම නැත්නම් ලෝක සමුදය වූ තණ්හාව කොහෙද තියෙන්නේ? මේ බබයක් පමණ වූ ශරීරය, සංඥාව මනස සහිත වූ මේ ශරීරය තුල එහෙම නැත්නම් මේ පංචස්කන්ධෙහිමයි. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරන ලෝක නිරෝධංච, ලෝක නිරෝධය කොහෙද තියෙන්නේ? පංචස්කන්ධ නිරුද්ධ කරන්නේ කොහොමද? මේක අතික්‍රමණය කරන්නේ. ලෝකෝත්තර, ලෝකයෙන් එතර වෙන්නේ කොහොමද? ලෝකයෙන් එතර වෙන්න පයින් ගිහිල්ලා, වාහනයකින් ගිහිල්ලා, ගුවන් යානයකින් ගිහිල්ලා, 이르දියෙන් ගිහිල්ලා බෑ. මේක එතර වෙන්නට ආරෂ්ඨාංග මාර්ගය අනුගමනය කරමින් අර පංචස්කන්ධයේ ගොඩනගන මූල හේතුව අහෝසි කරන්න ඕනේ. මොකද්ද මූල හේතුව? තණ්හාව. ඒ තණ්හාව අහෝසි කළොත් පමණයි ලෝකය අහෝසි වෙන්නේ. ඉතින් ලෝකය අහෝසි කළොත් විතරයි ලෝකයෙන් එතර වෙන්නට පුළුවන්. ඒ తත්වය හඳුන්වනවා ලෝකෝත්තර. ලෝකයෙන් එතර වුණු తත්වය. ඒ එතර වෙන්නට නම් ලෝකය නිර්මාණය කරන මූල සාධකය අහෝසි කරන්න ඕන. මූල සාධකය කියේ මොකද්ද? තණ්හා. තණ්හාව නැවත නොහට ගන්න ආකාරයෙන් ප්‍රහාණය කළොත් එය තමයි ලෝක නිරෝධය. එහෙම නැත්නම් දුක්ඛ නිරෝධය. ඒතර දැන් මේක කරන්නේ කොහොමද? මේක කරන්නට නම් ආරෂ්ඨාංගික මාර්ගය අනුගමනය කළ යුතුයි. ආරෂ්ඨාංගික මාර්ගය කියන එක ඒතර කොහෙද තියෙන්නේ? මේ පංචස්කන්ධයමයි. පංචස්කන්ධය කියේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. එහෙම නැත්නම් නාම රූප. ඒතර නාම කියන කොටසට තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග 8ම ඇතුළත් වෙන්නේ නාම කොටස. එහෙම නැත්නම් චෛතසික ධර්ම වලට. ඒ චෛතසික ධර්ම පිහිටන්නේ සිතක. එහෙමනම් සිතින් පුරුදු පුහුණු කළ යුතු මේ චෛතසික ධර්ම සිතේ ගුණාංග 8ක් තමයි මූලික වෙන්නේ. මොකටද? තණ්හාව නැමැති මේ දුක්ඛ ස්කන්ධය යලි යලි ජනිත කරන, ලෝකය යලි යලි ජනිත කරන මූල හේතුව අහෝසි කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ගුණාංග 8 දිනු කළොත් පමණයි. එතකොට මේ ගුණාංග 8 කොහෙද තියෙන්නේ? බාහිර තැනක නෙමේ, ආකාශයේ නෙමේ, වෙනත් කෙනෙක් සතුව නෙමේ, තව කෙනෙකුගෙන් ඉල්ලා ගන්නට නෙමේ, Tamangeema මේ ලෝකයේහි ජනිත වෙන සෑම සිත සහිත සත්වයකගේම මනසෙහි මේ ගුණාංග දියුණු කරන්නට පුළුවන්. එතකොට මනුෂ්‍ය කියන තැනට එනකොට මේ ගුණාංග යම් ප්‍රමාණයකට අපි අවදි කරගෙන තියෙනවා. හැබැයි අවදි කරගත්තා වුණාට එක් සිතක එකවරම මේ ගුණාංග 8ම පහළ වෙන තැනට මේවා දියුණු කරන්නට ඕන. එයි එක සිතක මේ මාර්ගාංග එහෙම නැත්නම් මේ චෛතසික ධර්ම 8ම එකට යෙදෙනකොට තමයි මාර්ගඵල අවබෝධ කරනවා කියලා කියන්නේ. සෝවාන් මාර්ගඥානෙ, සකෘදාගාමි මාර්ගඥානෙ, අනාගාමි මාර්ගඥානෙ, අරහත් මාර්ගඥානෙ කියලා ලෝකෝත්තර සිත් හැටියට හඳුන්වන්නේ. ලෝකයෙන් එතර කරන, ලෝකේ අතික්‍රමණය කරන, කෙලස් ප්‍රහාණය කරන, අවිද්‍යාව තෘෂ්ණා දුරු කරන ප්‍රධාන ශක්තිය අවදි වෙන්නේ මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී මාර්ගාංග 8ම එක්සිතක එකවර පහළ වුණා. එතකොට එහෙම නැතිනම් සාමාන්‍ය මිනිස්සෙකුගේ සිතේ මේ ධර්ම විටින් විට මතුවෙනවා. සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව අපේ හිතේ මතුවෙනවා. සම්මා සංකප්ප කියලා කියන්නේ විතක්ක චෛතසිකය. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා කියන්නේ ඒ නම් වලින්ම හඳුන්වන විරති චෛතසික.
සම්මා වායාම කියන්නේ විරිය චෛතසිකය, සම්මා සති කියන්නේ සති චෛතසිකය, සම්මා සමාධි කියන්නේ ඒකාග්‍රතා චෛතසිකය. ඔය හැම චෛතසිකයක්ම අපේ සිත්වල ජනිත වෙනවා විටින් විට. නමුත් තවමත් යම් කෙනෙක් සෝවාන් වෙලා නැත්තේ කුමක් නිසාද? ඒ චෛතසික ධර්ම 8ම එක සිතක එකවර පහළ වුණොත් විතරයි පළවෙනි වතාවට ප්‍රතඥයෙකුගේ සිතේ එහෙම පහළ වුණොත් තමයි සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කළා කියලා කියන්නේ. ඒ මට්ටමට ඇති වුනහම තමයි අර ක්ලේශ මූලයන් උදුරා දමන්නට පුළුවන්. මොකද අර අපි මුලින් කතා කළානේ නිරෝධය කියලා. ඒ නිරෝධය තුන් ආකාරයි. තදංග, විස්කම්බන, සමුච්ඡේද. තදංග කියලා කියන්නේ తాවකාලිකව කෙලස් නිරුද්ධ කරන. විස්කම්බන කියලා කියන්නේ දීර්ඝකාලීනව කෙලස් නිරුද්ධ කරන. සමුච්ඡේද කියන්නේ සදාකාලිකව කෙලස් නිරුද්ධ කරන. එතකොට කෙලස් වල තියෙන අවස්ථා තුනක්. අනුසය, පරිඋත්ථාන, ව්‍යතික්‍රම. අනුසය කියලා කියන්නේ ක්ලේශ මූලයන්. නිදිගෙන ඉන්නවා වගේ අවස්ථාව. හරියට බඳුනක යට රොන් මඩ තියෙනවා. හැබැයි උඩින් පිරිසිදු වතුර තියෙනවා. ඒතර වතුරත් පිරිසිදුයි. හැබැයි කැළතුනොත් අර රොන් මඩ ඇවිස්සලා වතුර බොර වෙන්න පුළුවන්. කැළතෙන්නේ නැතුව තියෙන තාක්කල් රොන් මඩක් තියෙනවා. වතුරත් පිරිසිදුව තියෙනවා. අන්න ඒ වගේ ක්ලේශයන් නිදිගෙන ඉන්න අවස්ථාව තමයි අනුස්සය කියන්නේ. පරිඋත්ථාන කියන්නේ අර කැළතුනහම වතුර බොර කරගෙන මතුවෙනවා වගේ. ව්‍යතික්‍රමන කියලා කියන්නේ ඒ විදිහට ඒ ක්ලේශයන් අවදි වුනහම අපේ සිත, කය, වචනය ආක්‍රමණය කරනවා. හරියට යම්කිසි කෙනෙක් අපිව ග්‍රහණයට ගත්තා වගේ. අන්න ඒ වගේ ක්ලේශය ව්‍යතික්‍රමන අවස්ථාවටපත් වුනහම ඒ ක්ලේශයට ඕනෑ විදිහට තමයි අපේ සිත, කය, වචනය හසුරවන්නට පෙළඹෙන්නේ. එයට ග්‍රහණය වුණු තැන. ඒ නිසා ව්‍යතික්‍රමන අවස්ථාව අපට පාලනය කරගන්නට පුළුවන් නම් අපි පව්කම් වලින් වළකිනවා. අපේ මනසේ මතුවෙන කෝපය, ඊර්ෂ්‍යාව, මාන්නය, තෘෂ්ණාව, මසුරුකම මේවාට නතු නොවි, ඒවාට වහල් නොවි, ඒවාට අපිව ආක්‍රමණය කරන්නට නොදී తాවකාලිකව අපි ක්ලේශය යටපත් කරගන්නවට කියනවා තදංග නිරෝධය. తాවකාලික නිරෝධය. ඊළඟට සිතේ සමාධියක් දියුණු කරගත්තු කෙනෙකුට දීර්ඝ කාලයක් තරහ ගන්නෙ නැතිව, ඊර්ෂ්‍යාව මතුවෙන්නේ නැතිව, රාගය මතුවෙන්නේ නැතිව Tamanගේ මනස තාම සැහැල්ලුවෙන් පිරිසිදුව පවත්වාගෙන යන්නට පුළුවන්. අර දිය බඳුන කලම්බන්නේ නැති තාක්කල් රොන් මඩ යටපත් වෙලා තියෙනවා, වතුර පිරිසිදුව තියෙනවා. දිගු කලක් පිරිසිදු බව පවත්වා ගන්න පුළුවන්, හොලවන්න නැතුව තියාගන්න. අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් සමාධිය දියුණු කළාම කුසල් සිතෙහි එකඟතාවය දියුණු කරගත්තන් පස්සේ අකුසල් අරමුණක් මතුවෙන්නට ඉඩක් නැහැ. එතකොට දිගු කලක් මනසේ සුවය සංහිඳියාව තියනවා. ක්ලේශ නිරෝධය දිගු කාලයකට වළංගුයි. හැබැයි තාම ක්ලේශ මූලයන් තියෙනවා. ඒ ක්ලේශ මූලයන් උදුරා දමන්නට පුළුවන් වෙන්නේ අර මාර්ගසිත වලින් පමණයි. මාර්ගසිතේ ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8ම එකවර යෙදෙනකොට තමයි ක්ලේශ මූලයන් උදුරා ඉවත් කරන්නේ. ඉතින් එහෙම කරන්නට නම් සම්මා දිට්ඨිය මුල් කොටගෙන. ඇයි සම්මා දිට්ඨිය මුල් වෙන්නේ? මේ සමස්ත දුක්ඛ ස්කන්ධය පවතින්නේ තෘෂ්ණාව මතයි. තෘෂ්ණාව රඳා පවතින්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියලා කිව්වේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය නොයැටහීම. නොයැටහීම නිසා තමයි අර විදිහට ඉන්ද්‍රයන්ට දැනෙන උත්තේජනය ආස්වාදයක් හැටියට දකිමින් ඒ යලි යලි විඳින්නට ඕන, ඒ සඳහා ජීවත් වෙන්න ඕන කියන මේ කාම තණ්හා, භව තණ්හා සියල්ල හටගන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව වෙනුවට විද්‍යාව පහළ වුණොත් ඒ තැනත්තාට පෙනෙන්න ගන්නවා මෙතන අහසින් වැටෙන වතුර බිඳු අනුව දිය බුබුලු මතු වෙලා බිඳී යන්නාසේ, වක්කඩක වතුර වැටෙන තැනක පෙන පිඩු හටගෙන බිඳී යන්නාසේ ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන නාම රූප ධර්ම සමූහයක් විනා සත්වයේ පුද්ගලයෙක් ආත්මයක් මම කියලා කෙනෙක් ඇත්තෙත් නැහැ. මේක නැවත නැවත පැවැත්වුවා නඩත්තු කළයි කියලා ඇති තේරුමකුත් නැහැ. ඒක නිකන් වෙහෙසක් පමණයි කියන බව දැනෙන්නේ අවිද්‍යාව වෙනුවට ප්‍රඥාව පහළ වුණොත් පමණයි. අන්නේ ප්‍රඥාව පහළ වෙනකොට තමයි තෘෂ්ණාව ටිකෙන් ටික දුරු වෙන්නේ. දැන් අද ලෝකයේ අපි කොච්චර තණ්හාව දුරු කරන්නට උත්සාහ කළත් තණ්හාව දුරු කරන්නට පුළුවන් කමක් නැහැ අවිද්‍යාව දුරු නොකොට. අවිද්‍යාව දුරු වෙන අඩු වෙන ප්‍රඥාව පහළ වෙන තරමට තමයි ඒ තනත්තාගේ තෘෂ්ණාව දුරු වෙන්නේ, තෘෂ්ණාව අඩු වෙන්නේ.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක්ඛය යනු කුමක්ද? මේ පංචස්කන්ධයමයි, මේ පංචස්කන්ධ ලෝකයමයි. ඒ දුක්ඛය හටගන්නා ප්‍රධාන හේතුව තණ්හාවයි. ඒ තණ්හාව නැවත නොහට ගන්න ආකාරයෙන් නිරුද්ධ කළොත් තමයි දුක් දුරු කරන්නට පුළුවන් වෙන්නේ, ලෝකයෙන් එතර වෙන්නට පුළුවන් වෙන්නේ. ඒ කාර්ය කරන්නට පුළුවන් වෙන්නේ තණ්හාව දුරු කළොත්. තණ්හාව රඳා පවතින අවිද්‍යාව මත නිසා අවිද්‍යාව දුරු කරන්නට ප්‍රඥාව ආරෂ්ඨාංග මාර්ගයේ අවශේෂ මාර්ගාංග සමග පුහුණු කරන්නට ඕන. ඒ අවිද්‍යාව දුරු වෙනකොට විද්‍යාව හෙවත් ප්‍රඥාව පහළ වෙනවා. ඒ ප්‍රඥාවෙන් මේ සංස්කාර ධර්මයන් හෙවත් මේ පංචස්කන්ධ නැමැති ලෝකය ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන නිස්සාර වූ නාම රූප ධර්ම සමූහයක් බව නුවණින් දකිනවා. ඒ දකිනකොටම මෙය ආස්වාදනීයයි, මේ යලි යලි ලබන්නට ඕනේ කියන තණ්හාව දුරු වෙනවා. මේ තමයි සමස්ත දුක්ඛ ස්කන්ධය අතික්‍රමණය කිරීම, එහෙම නැත්නම් ලෝකයෙන් එතර වීම කියලා බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස දේවපුත්‍රයාට පැහැදිලි කරනවා. ඒ නිසා මේ රෝහිතස්ස සූත්‍රයෙන් චතුරාර්ය සත්‍ය තාම පුළුල් විදිහට සහ සාමාන්‍ය ලෝකයාට එය ග්‍රහණය වෙන විදිහට දුක්ඛ යනු සමස්ත ලෝකයයි, දුක්ඛ යනු පංචස්කන්ධයයි කියන බව හරියටම තේරුම් අරගෙන මේ පංචස්කන්ධ ලෝකයෙන් එතර වීම තමයි ලෝකෝත්තර භාවය. එතනට අපි ආරෂ්ඨාංග මාර්ගය පුහුණු කරන්නේ කොහොමද කියලා ගැඹුරින් සිතා බලන්නට මේ සූත්‍ර දේශනාව අපට බොහෝ කොට උපකාර වෙනවා. ඉතින් මේ දහම් කරුණු නුවණින් වටහාගෙන පංචස්කන්ධ නැමැති ලෝකය ජනිත කරන තෘෂ්ණාවෙන් එතර වෙන්නට, එහෙම නැත්නම් පංචස්කන්ධ ලෝකයෙන් එතර වෙන්නට මනස පුහුණු කරන්න, ආරෂ්ඨාංග මාර්ගය ප්‍රගුණ කරන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ මීට වසර 4කට ඉහතදී අභාව ප්‍රාප්ත KKD ශීලා රණවීර මෑණියන්ටත්, වසර 4කට පෙර අභාව ප්‍රාප්ත JAD මිත්‍රසේන ආදරණීය පියාණන්ටත් පුණ්‍ය අනුමෝදනා කිරීමේ අරමුණ ඇතිව පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන් විසින් පින්කමේ අරමුණු හැටියට දක්වලා තියෙනවා. මැයි මාස 8 වන දින උපත ලබා වයස අවුරුදු 89ක් ආයු වින්දනය කොට මීට වසර 4කට ඉහතදී අභාව ප්‍රාප්ත KKD ශීලා රණවීර ආදරණීය මෑණියන්ට සහ වසර 97ක් ආයු වින්දනය කොට මීට සිව් වසරකට ඉහතදී අභාව ප්‍රාප්ත JAD මිත්‍රසේන ආදරණීය පියාණන්ටත් සසර ගමන සුවපත් කර ගැනීමට සහ නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව, ඒ වගේම මිය පරලෝ යන්නට යෙදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම, සුජීවත්ව සිටින හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කිරීම, දේශකයන්න් වහන්සේට සහ සියස රූපවාහිනී නාලිකාවේ සියලු දෙනාට ආශිර්වාද කිරීම, සම්බුදු සසුන චිර කාලයක් ලෝකේ පවතිවා කියන ප්‍රාර්ථනාව අදිෂ්ඨානය ඇතිව අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ. මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක්. එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් සිහිනුවණින් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පිංකමක්. මේ ਸਰව ප්‍රකාරයෙන් ජනිත කරගත් සියලු කුසල්
ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පිනතුන් ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහින් ආරක්ෂා කෙරෙත්වා. දායකත්වයේ දරන පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. පින්කමේ මූලික අරමුණ පරිදි වසර 4කට ඉහතදී වයස අවුරුදු 89ක් ආයු වින්දනය කොට අභාව ප්‍රාප්ත KKD ශ්‍රීලා රණවීර ආදරණීය මෑණියන්ටත් වයස අවුරුදු 97ක් ආයු වින්දනය කොට වසර 4කට ඉහතදී අභාව ප්‍රාප්ත JAD මිත්‍රසේන ආදරණීය පියාණන් ඇතුළු භවාන්තරගත සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දෙනාටමත් මේ උදාර කුසලය මෙලොව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද දායකත්වයේ දරන පින්වත් හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රව වෙත් නම් මේ සියල්ලක් දුරු වේවා. ආයුරාරෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හැම දිනම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර දියුණුවටපත් වේවා. මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි. හැම දිනාටම තෙරුවන් සරණයි.